එල්පින් ඉඳන් තිබුණා. ඒකට කියන්නේ ඇල්ලයිදල. උදේ මේ 4:00 පස්සේ වහින කාලේ තමයි ගොඩාක් අමාරු තින්දර හොයා ගන්නත් අමාරුයි. ඒකදර එහෙම වුණාම මේ පිටුපිට ඉන්න වෙලාවලුත් තියෙනවා. කැස්ස සාමාන්‍යයෙන් ඉන්නවාලා ඉතින් තේම එන්න ටිකක් කරක් වෙනවා. ඒ ගොඩක් වෙලාවට එන්නේ නැහැ ඉතින්. මේ අලු යනවා මේ ඉතින් අර ළමයින්ට උනත් හොඳ නෑනේ. බටන් පිමිනකොට මටත් එහෙම තමයි. ඉතින් මෙයාලා උනත් ලිපපත්තු කරන වෙලාවක් තියෙනවා. මේ දරලිපට හුරු වෙන්නේ ඉතින් කොහොම ගෑස් වලින් පාවිච්චි කරන අමාරුකමක් තියෙනවා. ඒ කියන්නේ මේ ගෑස් සිලින්ඩරේ ඔක්කොම ගන්න අපිට එකපාර වෙලා ළමයින්ගේ වියදමත් එක්ක අමාරු අසසෙල්ලක් දැන් මේ ටික දුන්නායින් පස්සේ ටික ගාලේ සල්ලි එකතු කරගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම ඔයාලා ආයතනයේට ගැන මේ හදවතින් ස්තුතිවන්ත වෙනවා. මොකද මේ අර තමන්ගේ වැඩ කටයුතු මං කරලා කරගන්න පුළුවන් ළමයින්ගේ වැඩ. දැන් මේ ගෑස් ලිප තියෙනකොට බයක් නෑ නේද? මේ බතක් තිව්ව වුණත් නිතරම ඇවිල්ලා ළඟට බලන්න ඕන. එක්ක නැත්නම් ගින්දර අඩු වුණාම බතේ පැත්තක් ඉදෙන වෙලාවල් තියෙනවා. ඒ ළඟට වෙලා ඉන්න ඕනේ. මේ දරලිපේ පාවිච්චි කරනවා. ඔය එහෙමත් ඉතින් එච්චර ඉතින් අර හිතන්නේ නෑ බැරි කමත් එක්ක. ඇත්තටම අපි වගේ කියන්නේ අපිට ආර්ථික අපහසුකම් තියෙන මේ අපේ වගේ පවුලකට ගෙනුලා ආයතනයේ මේ කර සත්කාරය මහත් වටිනවා. ඒ වගේ පාඩම් කරන්නේ අවශ්‍යයි තමයි කෙනෙක්ටම බලන්න ඕනේ මොකද තමයි පෙරාවුණක්කද දැන් ගොඩක් අම්මගේ වැඩ වෙච්චි ආමාකයි ගොඩක් අවශ්‍ය දෙන්නම කියලා තමයි අරගෙන ඉන්නේ. බැස ගන්න අපි රඩේ කලින් ගියා තියාගන්න. ඉතින් වල තියෙන ආදායම් තියෙන වෙලාවයි ඉහිලදී අපි විලම් වෙලා දවසක් තියාගන්න. ඒලා රඩේ ගෙනා තියාගන්න බලන්න. ඒකෝට ඉතින් ගොඩයි අමාරු එකක් පොල් කටු ලිපේ දානවා. ඒ නිවින් තමයි ඔය ඉන්න තමයි ළමයි ගොඩක් කෙනෙක් බලපන්න. ඒකින් මම වලින් ගොඩක් ඒක අමාරුවක් තියෙනවා. ඇත්තෙන් කියන පැත්ත තමයි වෙලියෝ. අර අපි නෑ පාවිච්චි කරන්න අඩු කරනවා. ඒක පොඩ්ඩක් අඩු කරනවා. දෙයතරම කියන අද දැන් හතර දවසක් ඇත්තම ලොකුම දෙයක් ඒක නැත්නම් ඉතින් ගෑස් එක ගන්න හැබැයි හිතත් හිටියට ඒ කියන්නේ පොළොවේ හරි ගන්න ඕනේ කියලා තමයි හිතන්නේ මේ දාසමනම පොළොම දෙයක් කර උම ලැබිලා අපේ නිවසනේ මේක කියලා බාගිලා ලොකුම දෙයක් තමයි ඒක කියලා ඒතරම් සතුටක් තියෙනවා කියලා මොකක්ද වචනේ චාරට් එක ටීචර් කෙනෙක් කියලා ගන්න